සද්ධා සීල සුත ત્યાગ ප්‍රඥා කියන ගුණධර්ම පරිභාවිත කරපු කෙනෙක් කොයි විදිහට මැරුණත් එයාගේ මරණේ බල්ලෝ කෑවත් හිවල්ලු කෑවත් පණුවෝ ගැහුවත් ගිජු ලිහිනියෝ කෑවත් ඒක වලේ දෑවත් ගිනි තිබ්බත් පස් වලින් වැහුවත් එයා මරණින් මත්තේ උද්දංගාමී හෝති විශේෂගාමී. එයාගේ ජීවිතේ හිටපු තැනින් උඩටයි යන්නේ. ඒ හිටුවටත් වැඩිය විශේෂයකටයි යන්නේ. අපාය යන්නේ නැහැ. බලන්නකො ලෙඩ ඇඳේ කතාවක් නෙවෙයිනේ මේකේ තියෙන්නේ. මැරෙනකොට මතක් වෙන කතාවක් නෙවෙයිනේ මේකේ තියෙන්නේ. ජීවත් වෙලා ඉඳින් හිටියේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාම ඔන්න තෙල් කලයක් තියෙනවා. මිනිස්සෙක් මේ තෙල් කලේ වහගෙන ගිහිල්ලා වතුර ආස්සේ ඉඳලා වතුර ආස්සේදීන් තෙල් කලේ කඩනවා. අර මේ වලං කටු ටික ඇතුළට යනවා තෙල් ටික උඩට එනවා. ඒක වළක්වන්න පුළුවන්ද කාටවත්? ඔය වගේ මහානාම සද්ධා සීල සුත ત્યાગ ප්‍රඥාදී ගුණ ධර්ම පුරුදු කරපු කෙනෙකුට කොයි විදියට මැරුණත් මැරිලා යාගේ මිනිය සතා සිව්පාවෝ කෑවත් කවුරු හරි පාංශකුලේ දුන්නත් නැතත් එයාගේ උපත විශේෂගාමී. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා පින්වතුනි පුරුදු කරන්න ඕනේ ශ්‍රද්ධාවමයි. පංචශීල පද පහ රකින්නයි උත්සාහ කරන්න. ඊට පස්සේ හොඳට බණ අහන්න ඕන. දන් දීම පුරුදු කරන්න ඕන. නුවණින් ජීවිතේ කල්පනා කරන්න ඕන. මැරෙනකොට මොකක් වෙයිද? මැරෙනකොට මේ මොනවා මතක් වෙයිද? ඕව හිතන්න එපා. හැබැයි සමහර අයගේ ඕන එක එක්කෙනාගේ ඇඟවල වලට පෙරේතෝ වැහෙනවා. ඒතර කියනවා අනේ මම මැරෙනකොට මගේ දුව මතක් වුණා ඒකයි මං ආවේ කියලා කියනවා. ඔන්න කෙනෙකුට හිතෙනවා බුලේ එහෙනම් මැරෙනකොට මතක් වෙන එකනේ උපදින්නේ කියලා. නෑ එයාගේ ජීවිතය ආපස්සට බැලුවොත් එහෙම ඉන්නකල් ඔය දුව මත්තේම තමයි. මැරෙන වෙලාවෙ වෙච්ච ප්‍රාතිහාර්යයක් නෙවෙයි. ජීවත් වෙලා ඉද්දින්ම දරුව මත්තේමයි හිත පරිභාවිත කරලා තියෙන්නේ. හිත නැමිලා තියෙන්නේ මේ පැත්තට. මං කියන එක තේරෙනවද?